පූසාගේ ආත්මය. අමර කියන්නේ පූස් පැටවුන්ට ගොඩක් ආස ළමයෙක්. අමරගේ ගෙදර හිටපු පූස්වර්තලාගේ නම තමයි රූබී. මගේ රූබි පැටියෝ ඔයාට බඩගිනිද? අම්මේ රූබිට බඩගිනි වෙලාද කොහෙද? මට බිස්කට් එකක් ගෙනත් දෙන්නකෝ රූබිට කවන්න. අම්මේ එක්ක මටත් එක්ක දෙකක්ම ගේන්නකෝ. ඉන්න පුතේ මම ගේන්නම්. දෙන්නම ඕක කාලා ඉන්නකෝ. බඩ පිරෙන්න කන්න මම බද්දින්කක් උයනකම්. අද නම් ඔන්න දවල්ට ඒ හැටි දෙයක් නෑ හොඳේ. කෙදිරි ගන්න නැතුව යන එකක් එක්ක කන්න ඕනේ. තාත්තට මම කිව්වා හවසට එනකොට රූපිටත් එක්කම මාළු ටිකකුත් ගේන්න කියලා. අම්මේ අම්මා උයනකම් මම රූබි එක්ක මිදුලේ සෙල්ලම් කර කර ඉන්නම්කෝ. මිදුලේ හිටියට කමක් නෑ. පාරට එහෙම යනවා නෙවෙයි හොඳේ. එහෙම කියපු අම්මා කුස්සියට ගියා දවල්ට උයන්න. අමරයි රූපි පැටියයි සතුටින් මිදුලේ සෙල්ලම් කර කර හිටියා. අනේ රූපි ඔයා කොහෙද යන්නේ? ඔහොම ඉන්නකෝ. අම්මා කිව්වා අපිට පාඩට යන්න එපා කියලා. රූපි ඔහොම ඉන්නකෝ. අමර රූබි පස්සෙන් ගියත් අම්මා පාරට යන්න එපා කියපු එක මතක් වෙලා ආයෙත් ගේ දිහාවට ඇවිදන් ආවා. බලන්නකෝ අම්මේ රූපි පාර පැත්තට ගියානේ. ඒ සතාට ඉතින් හැමතිස්සෙම ඔයාව අවට වෙලා ඉන්න බෑනේ. ඔය කොහේ හරි රවුමන් තියලා ඒ වුණාට මට පාළුයිනේ. මට රූපිට සෙල්ලම් කරන්න ඕනේ. මොනවාද අම්මේ උයලා තින්නේ? පරිප්පුයි කොළමැල්ලුනුයි පපඩන්. අනේ මට නම් බෑ අම්මේ මැල්ලුම් කන්න. මැල්ලුම් කන්න බෑ නම් ගුටි තමයි කන්න වෙන්නේ. මේ ගමේ ගස් වලින් වටවෙච්ච කැලෑ පාරක් වගේ පාරක් තියෙනවා. ඒ පාරයිනේ තියෙන ගසක මිනි මස් කන යක්ෂණියක් ඉන්නවා. අද නම් කාවම හරි හොයාගෙන බඩකට පුරව ගන්න ඕනේ. රූබියෝ ඔයාට මාළුත් තරම් තියෙන්නේ මං. කො යන් ගෙදර. ඒ පාර මොකද පාර අනිත් පැත්තට හැරුණේ? හරි කමක් නෑ එහෙන් යමු. මෙහෙට එන්න හදපු මිනිස්සයා කොහෙද ආපහු හැරිලා යන්නේ? අපරාදේ මට හොඳට බඩකට පුරව ගන්න ලැබුණු අවස්ථාව. ළමයෝ කෝ දුවල ඇවිත් මේ බෑග් ටික ගන්න. නෝනේ මට වතුර එකක් දෙන්න. අම්මෝ අද නම් හරිම මහන්සි දවසක්. මහත්තයෝ මෙන්න වතුර එක බොන්න. තාත්තේ පාරේ අපේ රූබි එහෙම ඉන්නවා දැක්කේ නැද්ද? දවල් ගිය පාර තාම ආවේ නෑනේ. පුතා කියන කොටයි මතක් වුණේ. දැන් ඔය මාත් එක්කම ආවනේ මේ ගේ ළඟක් වෙනකම්. ඒ ඩිංගට ආයි කොයි හරි අතුරුදහන් වෙන්නේ නැති. මේ ගමෙන් නම් කිසිම වැඩක් නෑ. අද දවසටම කන්න ලැබුණේ පූස් නකුටෙක් විතරයි. මේ ගමට නම් ආයෙත් නෑ කවදාවත්. යන්න ඕනේ කැලෑව ඇතුළටවත්. අමරගේ අසරණ රූපි පැටියා දැනටමත් යක්ෂණියට ගොදුරු වෙලා ඉවරයි. ජීවත් නොවුනත් රූපියාගේ පවුලේ අය වෙනුවෙන් පෙනී සිටියා. අමරගේ තාත්තව යක්ෂණියට ගොදුරු වෙන්න ගිය එකෙන් බේරගත්තේ රූබිගේ ආත්මයයි. ඒ වෙලාවේ අමරගේ තාත්තට රූබිව පෙනුනත් එතන ඇත්තටම තිබුණේ මායාවක් විතරයි. අපි ගෙදර සුරතලයට ආදරෙන් ඇති කරන සත්තු අපිට හිතාගන්න බැරි විදිහට ආදරය කරනවා. ඒ නිසා එයාලට ගොඩාක් ආදරය දෙන්න.
ගොඩක් ආරක්ෂා කරන්න. පේන මානයකම තියාගන්න. තවත් ලස්සන කතාවකින් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. අපේ channel එකත් subscribe කරන් යන්න යාළුවනේ.